සුබ දවසක් වේවා හැමෝටම. ඔන්න මම අදත් ගෙනාවා ඔයාලට වැදගත් වෙයි කියලා හිතන විස්තරයක්. අර්ශස් රෝගය යනු මිනිසුන් අතර බහුලවම පවතින රෝගී තත්ත්වයක්. මෙම රෝගය පවතින අය ශාරීරික වගේම මානසිකද පීඩා විඳිනවා. අද අපි බලමු ස්වභාවික ක්‍රමයකින් අර්ශස් රෝගය අඩු කරගන්න විදිහ. ඔබටත් මෙම අර්ශස් රෝගය පවතී නම් මෙම පානය සතියකට දෙපාරක් පානය කර බලන්න. මෙම පානය සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ අලු කෙසෙල් මුවක්, දෙහි ගෙඩියක්, ලුණු ස්වල්පයක් සහ මැටි වළඳක්. මුලින්ම පිරිසිදු කරගත් අලු කෙසෙල් මුවය කුඩා කැබලි වලට කපා ගන්න. බ්ලෙන්ඩ් කරන්න පුළුවන් විදිහට කපා ගන්න. වංගෙඩියකින් කොටලා ගන්නත් පුළුවන්. මේ ආකාරයට කපාගත් කැබලි වතුර කෝප භාගයක් දමා බ්ලෙන්ඩ් කරගන්න. ඉන්පසු පොල් මිරිකන ආකාරයට මිරිකා ගන්න. හොඳින් පෙනේරයක් ආධාරයෙන් පෙරා ගන්න. පෙරාගත් කෙසෙල් මුව ඉස්ම වලට ලුණු ස්වල්පයක් දමා මැටි වළඳක නොනවත්වා හැඳි ගාමින් උතුරවා ගන්න. ඉන්පසු ලිපෙන් බා එයට දෙහි ගෙඩියක ඉස්ම යොදා ගන්න. දැන් මෙය තරමක් උණුසුම තිබියදී පානය කරන්න. සතියකට දෙපාරක් මෙම පානය ගැනීමෙන් නිසකවම ඔබට සුවයක් ගෙනෙනු ඇත. තවත් මෙවැනි වීඩියෝ එකකින් හමුවන තුරු ඔබට සුබ දවසක්.